මේක මේ දිනු වෙන්න දඟලන කොල්ලොන්ට කියන්නේ ඔයා ගම අතහැරලා නගරයට ඇවිල්ලා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඇත්තටම දැන් තරුණ වයසේ ඉන්නේ අපේ වයසේ ඉන්නේ අපි තව බාස් කෙනෙක් ගාව ගෝල වැඩේ කරන්න වෙන්න පුළුවන්, බදාමන වෙන්න පුළුවන්, ආයේ පොටි වැඩ වෙන්න පුළුවන්, ගෝලයක් හෝ බාස් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට ගමේ මිනිස්සු කියන ඇති ඊයවන් ඔබ ඇත්තට කොළඹ ගිහිල්ලා මේ ලොකු සීන් එකේ හිටියට උඹ බදාමනේ යනන්නේ කියලා ඔයාව මේ පහත් තත්ත්වයට දාලා වෙන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න එහෙම ගමේ ඉඳගෙන ඔයාට ඔයා බදාමනනවා කිය කාලේ නාස්ති කරන ඒ යාළුවාට වැඩිය ඔයා ගහන ගේම රිස්පෙක්ට් කියලා ඔළුවේ තියාගෙන ඔයා ඔයාගේ මැච් එක ගන්න. කවදාවත් ඒ වචන වලට ඔළුව නරක් කරගෙන ඔයා ගමට ගිහිල්ලා ඒ වගේ එයාලගේ තත්ත්වයට වැටෙන්න එපා. ඔයා ඇත්තටම කොළඹ ඇවිල්ලා මේසන් වැඩත් කරත් කමක් නැහැ. ඔයා ගෝල වැඩේ කරන්න වෙන්න පුළුවන්. ඔයාගේ ගෝල වැඩේම කරන් යන්න හදන්න එපා. ඔයා යාගෙන් චුට්ට ඉගෙන ගන්න. මේ වැඩේ ඉගෙන ගන්න. ඔයා බාස් කෙනෙක් වෙන්න ඕනේ දවසක. හරිද? ඇත්තට ජොබ් එකක් කරන රජයේ ජොබ් එකක් කරන කට්ටියට වැඩිය දැන් බාස්ලා සල්ලි මුදල් උපයනවා. ඒක නිසා ඔයා හැමදාම මේ ගෝලෙක් වෙන්න එපා. යාලා ගාව ඔයා බාස් කෙනෙක් වෙන්න. අර ගමේ ඔයාට අර විදිහට කියපු කට්ටියක් දවසක ඔයාට කියයි මගේ ගෙදරත් වැඩක් තියෙනවා මේ කරලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔයා ඔයාගේ පඩිය මෙච්චරයි මට දවසේ පඩිය මෙච්චරක් ඕනි කියලා කිව්වට පස්සේ ඒ කට්ටියට තේරෙන්න ඉඩ තියෙනවා. ඇත්තට මෝ කොළඹ ගිහලා දවස් පඩිය මෙච්චරක් ගන්නකොට අපි ඇත්තට කොච්චර හම්බ කරාද කියලා. ඒක නිසා ඔයාගේ ගමන හොයන්න. එයාලා කියන දේවල් වලට ඔයාගේ ඔළුව නරක් කරගෙන ඔයාගේ ගමන නවත්තන්න එපා. මේක දිනු වෙන්න දඟලන කොළඹ ඇවිල්ලා ගේවක් ගහන්න උත්සාහ කරන කොල්ල සෙට් එකට. Thank you. I love when you activate your put your ass out. Gotta put the roll in so bad I'm gonna pass out. Wanna dig you, and I can't even lie about it, baby.